බල්ලෝ උඹම කියවත් දැන් මම කොහොමද යකෝ මේක මාමට කියන්නේ? මචං පොඩ්ඩක් ඉඳපන් මටත් මේක පැහැදිලි මදි. තොට යකෝ මං දැන් සති දෙකක් තිස්සේ කන්න බොන්න දීලා මෙහෙ නවත්තගෙන හැමතැනම ඇවිත්වන. යකෝ ඉච්චර කරපු මට දෙක උඹලා මෙහෙම කරේ. තෝත් එක යකෝ තොට මහයකට එක. ඉතින් මේ ඉන්නේ සානක. සානක කියන්නේ සිංගප්පූරුවට සති දෙකකට ටුවර් එකක් ආපු කොල්ලෙක්. ඉතින් සානක නැවතලා හිටියේ සිංගප්පූරුවේ පදිංචි වෙලා හිටපු යාළුවෙක්ගේ ගෙදර. ටුවර් එක ඉවර කරලා සානක ආපහු ලංකාවට යන ෆ්ලයිට් එක තියෙන්නේ තව දවස් දෙකකින්. ඔව් ඒ කියන්නේ අනිද්දා. සානක ලංකාවට එන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මේ දෙන්න අතර ලොකු ප්‍රශ්නයක් ඇති වුණාලු. ඉතින් අපි බලමු ඇත්තටම මොකක්ද උනේ කියලා. ඒවේ උඹාද ගෙදරට කෝල් කරාද? ගෙදරට? තාමනේ මොකෝ කෙස් එක? නෑ බං මොකාරි කනෙක්ෂන් අවුලක් තියෙනවා. මම ගෙදරට කෝල් කරා පට්ට ලැග් එකක් තියෙනවා බං. කතා කරන්න බෑ. අහන එකට නෙමෙයි උත්තර දෙන්නේ. ලොකු මොකාරි කේස් එකක් ගිහිල්ලා තියෙනවා. එහෙ අවුලක්ද? අනේ මන්දම අපේ අවුලක් වෙන්න බෑ. ඉන්ටර්නෙට් හොඳට වැඩ. මේ උඹට මම මේක කියන්නත් හිටපු දෙයක් නෙමෙයි. අපේ මාමා දන්නවනේ. මාමා කිව්වේ කවුද? මේ තිලකරත්න අංකල්ද? ඔව් ඔව්. පොර දැන් අවුරුදු දෙකක ඉඳන් නැන්දත් එක්ක නෙවෙයිනේ ඉන්නේ. ඉතින් කියන්නේ මල කේස් එකක් වෙලානේ. කේස් එකක්? නැන්ද ප්‍රෙග්නන්ට් කියහන්කෝ. යකෝ මාමත් නැතුව. පව්යකෝ මේ මිනිස්සයා. මගේ ඇඟේ මාළු නටන්න ගත්ත යකෝ මේකේ දැනගත්ත වෙලාවේ. අප්පට සිරි. ආයි බැඳලාද එතකොට? පිස්සුදෝ ඒකි බැඳලා නැහැ. ඕක දැනගත්ත වෙලේ ඉඳන් යකෝ අපේ මාමා යකා නටනවලු බං. පුංචිලා දීලා කෑ ගහලා ඇවිල්ලා. මමත් ලංකාවේ හිටියන් හැම අතාරින්නේ මම ඕකේ ලේසියට. යකා නටන්න නැතුව තීවි ඔහු වුණාට පස්සේ. හැබැයි මචං දැන් ඩිවෝස් එක ලේසි වෙයි. ඔහෙත් ඉන්නව බං ඔහොම ගෑනු. අපේ තාත්තලගෙත් මොකක් හරි ඇඳුරුම් කමක් තියෙනවා ඔය නැන්දත් එක්ක. මම ගෙදරට කතා කරපු වෙලාවක පොඩ්ඩක් අහලා බලන්න විස්තර මුකුත් දන්නවද කියලා. අනේ මන්දෝයි මේවා. දැන් මේ අනිද්දානේ යන්නේ? යස් 8:30ට ෆ්ලයිට් එක. ගෙදරට බඩු මුකුත් ගත්තද? කොහොමනම් ගත්තේ නෑ. භාගයක් වගේ ගත්තා. තාත්තට කෝල් කරලා හවස් වරුවේ ඕන කරන දේවල් ටිකක් අහගෙන යන්න කියලා බැලුවේ. දෙකට විතර මාකට් එක ළඟ හින්දා හොඳයි ඉතින්. මේ ඔබේ බඩේම අවුලක් නැද්ද බං? අඩෝ මාත් අහන්න හිටියේ. දෙපාරක් ගියානේ මං දැන්. යකෝ මට 4 පාරක්. යකෝ යන්න කලින් මොනවා හරි කරගන්න වෙයිනේ. අනේ මන්දම මුකුත් ජරාවක් ආවෙත් නෑ. මේ මං එන පොඩ්ඩක් පහලට යනවා. තාත්තා කෝල් කරොත් පොඩ්ඩක් අහලා බලහන් ගේ මාමගේ සීන් එක. පව් යකෝ. පොඩ බලපන්. අම්මට ඉතින් තාත්තා. හෙලෝ හෙලෝ තාත්තේ කියන්න. හෙලෝ තාත්තේ කියන්න. හෙලෝ පුතා ඇහෙනවද? ඇහෙනවද? හෙලෝ ඇහෙනවද? මට ඇහෙනවා තාත්තේ කතා කරන්න. හෙලෝ තාත්තා කොහමද? මේ කාලා දින්නේ? මට ඇහෙනවා තාත්තේ කතා කරන්න. ඔව් මේ කතා කරනවා පුතා. මට ඇහෙනවා පුතා. අර කිව්වත් ඔගේ සිග්නල් අවුලක් නම් තියෙනවා තමයි. හෙලෝ තාත්තා මේ ලැග් එකක් තියෙනවා වගේ. මේ මම කියන්නේ හිටියේ තාත්තා කිව්වා අර ටී-ෂර්ට් එක මම මෙහෙන් ගත්තා හොඳේ. එද්දි අරන් එන්න. බාප්පත් එක්ක ගන්න කියපු හින්දා ඉතින් අවුලක් නැහැ. පොරට දන්නවනේ ඔය ගණන් මීමේ ඔක්කොම තියෙනවා. මට ලස්සනට ගාන්න තෝරලා දුන්නා. හැබැයි ඉතින් අර පරණ පුරුද්ද නම් අමතක වෙලා නැහැ. යනකොට වැඩ ටික ඔක්කොම කරගෙන පිට දඩෝන් ගාල එකක් ගහලා යන්නම් පුතා කියලා කිව්වේ. තාම පිටරි දෙනවා. තාත්තා කොහමද? මේ කාලා දින්නේ? ඔව් පුතා මම කාලා ඉන්නේ. පුතා කාලාද? කාලා තමයි මටත් මේ උනේ. උදේ ඉඳන් බඩේ නාප මොකක් හරි ජරාවක් ඇවිල්ලා තියෙනවා. කොහොම හරි මේක අඩුනොත් එහෙනම් මං හවසට ආයෙසර මාකට් පැත්තට ගිහිල්ලා තව මොන හරි බඩු ටිකක් ගන්න කියලා බැලුවේ. මොකෝ කියන්නේ විස්කි එකක් එහෙම හොඳයිද? විස්කි හොඳයිද? යනකොට වැඩ ටික ඔක්කොම කරගෙන පිට දඩුවම් ගාල එකක් ගහලා යන්නම් පුතා කියලා කිව්වා. ගහලාද ගියේ? මේ අරක මොන පාටද? යකෝ බඩ ගහලා ගියා කිව්වම පාට අහන්නේ. පාට? සීයා. ටිකක් කහ පාටට උරුයි. මම පාට බල හිටියේ නැහැ යනකොට. මේ මොනවද මේකට මේ බොන්න හොඳ? ඔය කියන්නේ විස්කි එකක් එහෙම හොඳයිද? විස්කි හොඳයිද? විස්කි මරු. මොකක්? සිරාවටද කියන්නේ? යකෝ බඩ ගහලා යනකොට විස්කි පොන තාත්තලා? නෑ ඒක කමක් නෑ මම ඒක බලා ගන්නකෝ මේ
මොනවද ඉතින් තාත්තට තව ගේන්න ඕන කියන්නකෝ මේ දැන් ටී-ෂර්ට් එක හරි දැන් ගිය පාරත් ඔය ටී-ෂර්ට් කලිසම් මේ සපත්තු ඔක්කොම ගෙනාවනේ තව මොන හරි ඇඳුම් ඕනද මොනවද ගේන්න ඕන බල හිටියේ නැහැ යනකොට මේ මොනවද මේකට මේ බොන්න හොඳ අසමෝදකම් තියනවද ඔහේ ඒව නම් හොඳයි යකෝ මෙච්චර දේවල් තියෙන රටෙන් ගේන්න කියන අසමෝදකම් බෝතල්ද මොන මගුලක් කියනවද මන් දන්නේ කමන්න ඉතින් තාත්තගේ කැමැත්තනේ හරි හරි මේ අහන්නකො ඉතින් මේ මං අම්මට නම් ගොඩක් දේවල් ගත්තා දැන් මේ අනිත් ප්‍රශ්නේ තියෙන දැන් මේ පාරත් පුංචිට මොනවා හරි ගේන්න ඕනද නැත්නම් ඉතින් කැඩෙයිද දන්නේ යට නේ මං ගිය පාරත් ඒකට සෑහෙන බඩු ගෙනාවා මේ පාරත් මොනවා හරි ගේන්න ඕනද මොනවද ඉතින් තාත්තා තව ගේන්න ඕන කියන්නකො මේ දැන් ටී-ෂර්ට් එක හරි ඕ කලිසම් සපත්තු මේ ඉතින් ගෙනාවනේ ක්වොලිටි ජොක්කු වගේ තියනවද ඈ යකෝ පුංචිට මොකටද ජොක්කු සිරාද කියන්නේ එතකොට මේ පුංචිගේ පුතා රමේෂ් මල්ලිට මොනවද කියන්නේ මේ පාර පුංචිට මොනවා හරි ගේන්න ඕනද එයාට ඔය මහ දේවල් ගේන්න ඕන නැහැ බ්ලවුස් එකක් දෙකක් දාගනි ඈ යකෝ පුංචිට ජොක්කු පුංචිගේ පුතාට බ්ලවුස් මොන මගුලක්ද යකෝ මේ තාත්තා තෝරන තෑගි මේ එතකොට මේ මොකද්ද රමේෂ්ටත් පොඩි එකෙක් ඉපදුනා කිව්වනේ මේ එතකොට මොනවද ඌට ගේන්නේ පොඩි එකාට මොනවද ගේන්නේ එතකොට මේ පුංචිගේ පුතා රමේෂ් මල්ලිට මොනවද කියන්නේ? ආපෝ ඌණන් හෙන බේබද්දා. පුංචි ඕකට ගහලා පන්නපු නැති ටික විතරයි. ඒ තරම් පුංචිට ඕකව පේන්න බෑ. අපිට ඉතින් ඌ වැඩක් නෑනේ. උඹට මොන හරි දෙන්නම ඕන නම් ඉතින් ඌගේ ලෙවල් එකට හරියන්නේ ඔය හොඳ සැර විස්කියක් තමයි. ඈ මොන මගුලක්ද යකෝ මේ කියන්නේ? පුංචි මුණුබුරාට ගහලා වන්නවලු. ඌ බොන්නේ විස්කිලු. යකෝ මේ අතදරුවා. තාත්තා මොන හරි බීලද මන් දන්නේ. විකාරනේ කියන්නේ. පස්සේ අහගන්නවා තෑගි ටික. හරි මං ගේන්නම්කෝ මේ මම අහන්න හිටියේ අර මේ මගේ සූට් කේස් එක පැක් කරනකොට ඒක මම දැක්කේ අර සූට් කේස් එක ඇතුලේ පොකට් එකක් අස්සේ තියෙනනේ මොකද්ද මේ රූප පොත් වගේ කවුද දන්නේ දැන් මේ කාගේද ඒවා මොනවද ඌට ගේන්නේ පොඩි එකක් මොනවද ගේන්නේ රූප පොත් ගෙනින් පොඩිනේ ඕ පොඩි අරන් එන්නම් එනකොට මේ මම දන්නේ නැහැ මගේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා අර හේ අවුස්සල බලද්දි රූප පොත් තියෙනවා තාත්තද අර ගහපන් මේ මම තාත්තගේ අහන්නත් හිටියේ අර මේ තිලකරත්න අංකල්ගේ ඇන්ටි ආයි ප්‍රෙග්නන්ට් උනේ ඩිවෝස් වෙලත් නැතුව මේ ඇන්ටි දැන් අංකල් අතහැරලත් අවුරුදු දෙකක් විතර කාගෙද දන්නේ ළමයා සූට් කේස් එක ඇතුලේ පොකට් එකක් අස්සේ තියෙනනේ රූප පොත් වගේ කාගේද ඒවා මම හිතන්නේ මගේ වෙන්න ඕන ඈ Sacabou! මෙතනම ඇවිත් ඕන යකෝ ඉච්චර කරපු මට දෙක උඹලා මෙහෙම කරේ තෝත් එකයි යකෝ තෝගේ මහයකත් එකයි හෙලෝ පුතා